පොඩියම එකේ තියන මයික් යන තැනින් වැටෙන්නේ නැති. මේ සුදනේ. ඔන් කලන. අති පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ගණේගම විනායක හාමුදුරුවෝ ඒ වගේම මම දීර්ඝ කාලිනව සමීපව ඇසුරු කරන අපේ බද්දේගම සමිත නායක හාමුදුරුවෝ බඩපළ නන්ද හාමුදුරුවන් ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අද දවසේ අපේ කතා නායකයා ආදරණීය අමරසිරි දොඩංගොඩ නායකයන්ගේ බිරිඳ නීතිඥ මාලති දොඩංගොඩ මැතිණිය ඉසුරු දොඩංගොඩ පුතුණුවන් ප්‍රමුඛ ඒ පවුලේ සමාජිකාවනි දොඩංගොඩ මැතිතුමාගෙන් අනතුරුව බද්දේගම ආසනයේ දජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බාර වුණු මගේ සහෝදර මන්ත්‍රීතුමා අපේ ආසනයේ ප්‍රධාන සංවිධායකතුමා නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමනි සහෝදර මන්ත්‍රීතුමනි ඒ වගේම ගරු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ ශීලම ජනතා නියෝජිතවරුන් රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු තමුන්නාන්සලා සිළු දෙනාගේම අවසරයි මේ කමිටුවේ ගුණසමර කමිටුවේ විශේෂයෙන් ලේකම් ජනක් ප්‍රියන්ත ලේසිංහ මැතිතුමා ඇතුළු තමුන්නාන්සලා සිළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් 1993 පළාත් සභා මැතිවරණය හරහා දේශපාලන පිවිසි මගේ පළවෙනි ගුරුවරයා බවට පත් වුණේ පළාත් සභාව ඇතුලේ අපේ මාර්ගෝපදේශකයා වුණේ අපේ ප්‍රතිපත්ති තීරකයා වුණේ ආධුනික අපිට මේ දේශපාලනය පිළිබඳව ගුරුහරුකම් දුන්නේ දොඩංගොඩ තමුන්නාන්සලාගේ මගේ ආදරණීය නායකයා. එසේ එතුමා පිළිබඳව පවත්වන ගුණ සමරු අවස්ථාවේදී එවැනි මට ආරාධනා කිරීම මම පිළිගන්නේ ඊටම ඉහළ ගෞරවයක් විදියට බව මම තමුන්නාන්සලට පළමුවෙන්ම සඳහන් කරන්න කැමතියි. අපි සියලු දෙනාම දන්නවා අවුරුදු 17ක අසම්මත පාලනයක් විදිහට අපි හඳුන්වපු යුගයක් තිබුණා. සභාවේ ඉන්න ඔබ සමහරවිට එකඟ වෙන්න පුළුවන්. ඒ විශේෂණ පද සමග සමහරට එකඟ නොවෙන්න පුළුවන්. අපි විශ්වාස කරා මේක අසම්මත පාලනයක්. ඒ පාලනය නැවතීම ලකුණ තිබිය යුතුයි කියලා. නමුත් ඒ තරම් දේශපාලන කාර්යයක් වුණේ නැහැ. මේ මහා දේශපාලන අභ්‍යාසයක් කළ යුතුව තිබුණා ඒ කටයුත්ත සමාප්ත කරන්න. මෙන්න මේ වෙනුවෙන් මේ රටේ දේශපාලන නායකයෝ දකුණෙන් බිහි වෙච්ච දෙන්නෙක් ඒ පෙරමුණේ වගකීම් ඉෂ්ට කරන්න පටන් ගත්තා. පළවෙනියා තමයි ජනഘോഷා පාද යාත්‍ර ඒ සියල්ල තබමින් මුළු රටටම නව බලාපොරොත්තුවක් එකතු කරපු වර්තමාන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා. දෙවෙනියා තමයි පාර්ලිමේන්තුවට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීතුරට වඩා මේ අභියෝගය වැදගත් කොට සලකපුව මන්ත්‍රීතුරෙන් ඉවත් වෙලා 993 දකුණු පළාත් සභාවට තරඟ කරන්න තීරණය කරපු
අපේ කතා නායකයා අමරසිරි දොරංගොඩ මැතිතුමා. දොරංගොඩ ඇමතුමා මට පළවෙනි වතාවට මුණ ගැහෙන්නේ ඒ 93 පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ. මට මතකයි තාම එතුමා කඹුරුපිටියේ පළවෙනි මගේ රැස්වීමට ආපු දිනේ. මේ මැතිවරණේ මගේ තේමාව මට ප්‍රධාන තේමාවන් දෙකක් තිබුණා අපේ හාමුදුරනේ. එක තේමාවක් තමයි ප්‍රධාන ජාතික මට්ටමේ මගේ ප්‍රචාරක ව්‍යාපෘති ඇතුලේ ජාතික මට්ටමේ ගොඩනගාගත්තු තේමාව තමයි දකුණින් පටන් ගනිමු කියලා කියන්නේ. එරෙන්න මම විශේෂයෙන්ම කඹුරුපිටිය දෙවිනුවර මැතිවරණ කොට්ටාස දෙක ඇතුලේ මගේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරිපත් කරමින් ඉදිරියට ගෙනාවු තේමාව තමයි මරණේ දේශයට ජීවිතය රැගෙනීමි කියලා. පෞද්ගලික තේමාවක් ඒක. මට මතකයි කඹුරුපිටිය රැස්වීමේදී දොරංගොඩ මහමැති අපේක්ෂකයා එතුමා මට කිව්වා දලස් මේක තමයි අපේ කැම්පේන් එකට සුදුසු ටීම් එක කියලා. දොරංගොඩ ඇමතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ජනමාධ්‍ය හරහා රටට ආවේ දකුණ වමට ගනිමු කියලා. එතකොට මට කිව්වා දකුණින් පටන් ගනිමු කියන තේමාව මට හිතෙන ඊට වඩා වැදගත් වෙයි. මම දන්නේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලේ ඊට පස්සේ එතුමා මාතර දිස්ත්‍රික්කය තුල තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරද්දී මේ පළාත් සභා මැතිවරණයට යද්දී දිගින් දිගටම ඒ තේමාව ඔස්සේ ජනතාවට කරුණු ඉදිරිපත් කරපු ආකාරය මට අද වගේ මතකයි. මේ පළාත් සභා මැතිවරණේ එතුමා ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාපරගෙන ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් වුණාම මම මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාපරගෙන එතුමා මාව පත් කරා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදියට. මට අද වගේ මතකයි ඒ ගෙවුණු රාත්‍රියේ මෙතන එක සාක්ෂිකරුවෙක් ඉන්නවා ඉලේසිංහ මහත්තයා. ඉස්සුරුලා ගොඩක් පොඩි මම හිටන්නේ. අපි නොඑක් දේ කෙටුම්පත් කරා. මම මාධ්‍යවේදියෙක්. ලියන කියන බොහෝ දේ පැවරුවේ මට. එතුමගේ දුරින් දොඩංගොඩ චරිතය කියවපු මට මේ සමීප වෙන්න එතුමාට හම්බෙච්ච පළවෙනි පැයේ මම හිතුවට වඩා ගොඩාක් දේවල් එතුමාගේ ඉගෙන ගන්න ලැබුණා මට. මම කැමති උදාහරණ දෙක තුනක් ඔබත් සමග බෙදා හදා ගන්න. බාකිර් මාකර් ආණ්ඩුකාරතුමා ඒ කවුරුත් දන්න කතන්දර නෙවෙයි මම කියන්නේ. දොරංගොඩ ඇමතුමා මට කරුණු කියලා කිව්වා පළවෙනි පළාත් සභාවේ දොරංගොඩ මැතිණියනි ප්‍රතිපත්ති ප්‍රකාශය ලියන්න කියලා. මම තමයි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම එතුමා කියපු කරුණු මගේ භාෂාවට මගේ වචන වලට දමලා ප්‍රතිපත්ති ප්‍රකාශය ලිව්වේ. මම හිතන්නේ මගේ භාෂාව හරි කියලා. බාකිර් මාකර් ආණ්ඩුකාරතුමා එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේ දොඩංගොඩ ඇමතුමාගේ නායකත්වයෙන් දකුණ හදන නව ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යවස්ථානුකූලව කියවිය යුතුව තිබුණේ ආණ්ඩුකාරවරයා විසින්. ආණ්ඩුකාරවරයා මේක කියවීමේදී එතුමාට සමහර මම විසින් යොදපු බර වචන කියව ගන්න බැරි වුණා. මට තාම මතකයි සමහර වචන මම ලියලා තිබුණා දකුණ කෘතහස්ත දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටින මේ මොහොතේ ඒකතුමා කියවන්න ගිහිල්ලා ඒ කෘතහස්ත වචනය කියව ගන්න බැරුණා ඒක සරේට එතුමාට. අන්තිමට එතුමාගෙන් කියුණේ දකුණ හස්ත නායකත්වයක් ඉල්ලා සිටින මේ මොහොතේ කියලා. මට තවත් මතකයි අපි ලිව්වා මරණය විමධ්‍යගත කළ
මරණය විමධ්‍යගත කළ ජනතාවට ලතෝනිය උරුම කළ මේ බිමට සිනහව කැඳාගෙන ඒම මෙහෙම දිගට ලියනකට මට අදටත් මතක නැහැ ආණ්ඩුකාරතුමා මොනවද කියෙව්වේ කියලා. හැබැයි එදා හවස මාධ්‍යවේදී මට මතකයි අපේ සුගතපාල මෙන්දි සහෝදරයා හිටියා. යටියන පුෂ්ප කුමාර හිටියා. දුරංගොඩ ඇමතුමා කිව්වා දලස් මන්ත්‍රතුමා භාෂාව කාටත් තේරෙන විදිහට ලියුවොත් තමයි හොඳ කියලා. ඒ වෙනකම් මට මගේ පත්තරය ඇතුලේ ඒ වෙනකටත් මම මාධ්‍යවේදී. පත්තරය ඇතුලේ කතෘ මණ්ඩල සාකච්ඡාවේදීත් මට කියන්නේ සමහර වචන බර වැඩි. අය මම මේක පිළිගත්තේ නැහැ. මට ඕන දේ මම ලිව්වා. අපේ දොරංගොඩ ඇමතුමා මට කිව්වෙන් පස්සේ මේ අවවාදය මම පත්තරේ මගේ අපේ පත්තරේ කතුවැජිය හෝ දේශපාලන වාක්‍ය ලියනකටත් ඉන්පසුව සෑම අවස්ථාවලදී අර සුමට මෘදු සරල වචන හොයාගෙන යන්න තීරණය කරා මේ නායකයා මට දීපු ආදර්ශය. මට අද වගේ මතකයි ගෙදර ඉසුරු මායිටිපිනේ කරාපිටි මායිටිපිනේ පාර තුන්වෙනි පටුමගේ ගෙදර මම දොරංගොඩ ඇමතුමා හම්බෙන්න ආව මේ ගොඩක් කලබලයක් තියෙන වෙලාවක පළාත් සභාව පිළිබඳ නොයෙකුත් ආරංචි මාර්ග පැතිර යන වෙලාවක දොරංගොඩ මහා ඇමතුමා ගිහිල්ලා අම්බලන්තොට ධර්මසේන රාලහාමි අපේ උපසභාපතිතුමා ඊට පස්සේ ආපු ඉන්දික ඇමතුමාගේ තාත්තා එතුමාගේ උත්සවයකට දොරංගොඩ මහා ඇමතුමා එනකම් බලන් හිටියා රෑ 12 1 වෙනකම්. පස්සේ අපි මේ ඉලේසිංහ හිටියා එතනත් සාක්ෂිකරුවෙක් විදියට අපි බුදිය ගත්තා. ඒ බුදියගෙන ටිකකින් තමයි කවුද දුරකථන පණිවිඩයක් දීලා කිව්වේ පළාත් සභාව විසිරවන්න ආණ්ඩුව තීරණය කරයි කියලා. දොඩංගොඩ ඇමතුමා එතන ඇවිල්ලා අපි සාකච්ඡා කරා මේක මහ ඇමතුමාට මේ වෙලාවේ කියන්න ඕන නෑ කියලා. එතම නින්දට ගියා. හැබැයි ටික වෙලාවකදී එතුමා වෙනත් කවුදෝ විසින් දුරකථනයකට නැගිට්ටුවා. නැගිටලා මේ පණිවිඩය ලබා දුන්නා පළාත් සභාව විසිරුවා කියලා. ඒ මොදෙල එළි වෙනකම් ඊළඟ පියවර පිළිබඳව අපි සමගත් පක්ෂ නායකත්වය සමගත් අඛණ්ඩව නිදි වර්ජිතව එතුමා සාකච්ඡා කරපු ආකාරය මට මේ මොහොතේ වගේම ඇවිල්ලා පේනවා. මෙතොරණී දොඩංගොඩ අපේ ඇමතිතුමා ගේ දේශපාලන භාවිතාව දොඩංගොඩ ඇමතිතුමා තමන්ගේ මතවාදය තමන්ගේ දර්ශනය පෙළගසපු විදිය එතුමා ජනතාවට සමීප වෙච්ච විදිය ජනතාවත් එක්ක ගත කරපු විදිය මම තමන්නාසලට කියනවනම් ඒක ඔබට කරන ලොකුම අගෞරවය බවට පත් වේවි. අපිට වඩා මුළු ජීවිත කාලය පුරාවටම ඔබ ඒක අත්විඳලා තියෙන්නේ. ඔබ ඒක දැකලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඔබට වඩා අඩු කෙටි අත්දැකීම් කීපයක් විතරයි. විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ වගකීම නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ විදියට